ඉතින් ඔන්න ඔයාලා මේ තැන දැකපු ගමන් දන්නවා මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි මම අද ආවේ තනියම නම් නෙමෙයි. ඔන්න ඉතින් නුවර මැණිකලා ගාලුපුරයට ආවම තියෙන සිරියාව බලන්න මේ බ්ලොග් එක ඉවර වෙනකම්ම බලන් ඉන්න. හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ලංකාවේ ලස්සන තැන් හොයාගෙන යන මේ ගමනේ අද ඔයාලගේ දුලා අක්කා මාව එක්කන් ඇවිල්ලා තියෙනවා ගාලුකොටුව බලන්න. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්නේ ගාලුකොටුව බලන්න. අපි යමු. අපි දැන් ගාලුකොටුවට ඇතුල් වෙලා ඉන්නේ. අපි ගිහින් බලමු ගාලුකොටුව මොන වගේද කියලා. අර අතන මැප් එක තියෙනවා. අපි දැන් ඉන්නේ ගාලුකොටුවේ. ඉතින් ගාලුකොටුව කියන්නේ පෞරාණික සුන්දර තැනක්. අපි බලමු ගාලුකොටුව මොන වගේද කියලා. ගාලුකොටුවේ ඉතිහාසය ගැන කතා කරද්දී ඔයාලා හැමෝම දන්නවා ගාල්ල මේ වෙනකොටත් ලෝක උරුම නගරයක් බවට පත් කරලා තියෙනවා කියලා. වර්ග සැතපුම් 6.5ක පමණ භූමි ප්‍රමාණයක් පුරා ගාලු නගරය පැතිරිලා තියෙනවා. ඈත අතීතයේ ඉඳලම වෙළඳ නගරයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ ගාලු පුරවරය. ඒ විතරක්ම නෙවෙයි ගාලු වරාය පෙරදිග දියුණු වරායක් මෙන්ම වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට සලකනවා. කිස්තු වර්ෂ 1505 දී අහම්බෙන් ගාලු වරායට ගොඩ බැසපු පෘතුගීසි සෙන්පති ලොරෙන්සෝ ද අල්මේදාගේ ආගමනයත් සමග ගාල්ලේ මෑත ඉතිහාසය ඇරඹෙනවා. කිස්තු වර්ෂ 1587 දී පෘතුගීසීහු ගාලු නගරය තම පරිපාලන නගරය බවට පත් කර ගන්නවා. ආරක්ෂාව සඳහා පෘතුගීසීන් විසින් ගොඩ නැගූ ගාලුකොටු පවුර කළුකොටුව නමින්ද හැඳින්වෙනවා. පෘතුගීසින් සමග කළ දරුණු සටනින් පසුව 1640 දී ලන්දේසි ගාල්ලේ පාලන බලය අත්පත් කර ගන්නවා. පෘතුගීසීන් විසින් සාදා තිබූ කොටුව විශාල ලෙස සාධන ලද්දේ ලන්දේසීන් විසින්. කාලතුවක්කු සවිකර තිබූ විශාල අට්ටාල හෙවත් බැස්ටියන් 16ක් එකිනෙක යා කරමින් ලන්දේසීන් සුවිසල් බලකොටුවක් අංග සම්පූර්ණ ලෙස නිර්මාණය කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ ක්ලොක් ටවර් එක ළඟ. ආපෙල ඉන්න ශශීගේ වැඩේම ෆොටෝස් ගන්න. ගාල උස්සලා දෙනවා. මේ තියෙන ගාලුකොටුවේ අනුරුවක් නිර්මාණය කරපු එකක්. ලන්දේසි යුද කාමරයක ඉදි කරපු අවන්හලක් තමා මේ තියෙන්නේ. මම ආසාවෙන් යන්න හිටියේ. හැබැයි ඉතින් යන්න බැරි වුණා. ආයෙත් කවදා හරි දවසක අනිවාර්යයෙන්ම මෙතනට යනවා කියන බලාපොරොත්තුව තියෙනවා. ඔයාලත් ගෝල් ෆෝර්ට් එක බලන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් හවස 4න් පස්සේ බලන්න එන්න. මොකද දවල් කාලේ නම් මෙතනට කිට්ටු එන්නවත් බෑ. හරිම අමාරුයි. හරිම රස්නේ. මේ වෙලාව තමයි හොඳම වෙලාව. දැන් නම් වෙලාව හවස 6 පහ වෙලා. ඔයාලා ගාල්ලේ එනවනම් අනිවාර්යෙන්ම ගෝල් ෆෝර්ට් එකේ ඇවිදින්න අමතක කරන්න එපා. හැබැයි රැට ඒ තියෙන ලස්සන, ඒ තියෙන කල්චර් එක, ඒ තියෙන අනිවන් දන්නේ ඒක වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඇවිල්ලා මාරයි. ඒ කියන්නේ ඒ ලස්සන කොච්චර කිව්වත් කියන්න බෑ වචන වලින්. ඒ තරම් මාරම ලස්සනයි. මම හරි ආසයිනේ මොහොතට. ඉතින් ගෝල් ෆෝර්ට් එකට ඇවිල්ලා මේ මුහුද රැලි පාගලා මුහුද දිහා ටිකක් වෙලා බලාන ඉඳලා ඒ වගේම තමයි ගෝල් ෆෝර්ට් එකේ තියෙන ලස්සන shops වල ඇවිදලා ඒ එක්ස්පීරියන්ස් එක, ඒ නිදහස එතනට ගියවහම විතරයි දැනෙන්නේ. වෙන කොහෙදවත් ඒ නිදහස දැනෙන්නේ නැහැ. ශෂි මෙහෙම බලන්න. අපි දෙන්න ආවේ මල්ලිල දෙන්නත් එක්ක ඒ දෙන්නක බෑනේ. ඒ දෙන්නක බෑ. ඒ දෙන්නව දාලා අපි ආවා. ශෂි වලට මොනවා හරි කියන්න තියෙද අද ගමන ගැන? කියන්නේ අහන්න තියෙනවා. මේ ෆස්ට් ටයිම් තමයි ගාලුකොටුවට ආවේ. ඉතින් මට අන්න එපා. මන් දන්නෙත් නෑ.
ඉතින් මට මේ ගාලු කොටුව ගැන කියලා දෙන්න මම දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. ඔයා දන්නේ? මම දන්නෙත් නැහැ. මේ ගාලේ ඉතින් ඉඳලා දන්නේ නැද්ද? නෑනේ. මම දන්නේ නැහැ. මම මුකුත් දන්නේ නැහැ. කියන්න අර කියනනේ ලස්සන අර වීදි තියෙන්නේ ලස්සන. ඔව් අපි ඒ ටික තාම ගියේ නැහැ. අර හරි පැත්තට යන්න. එතකොට අර මේ ලයිට් හවුස් එක කොහෙද තියෙන්නේ? අර පැත්තේ. තව ගොඩක් දුරද? තව ටිකක් යන්න ඕනේ. එතකොට රෑ කී වෙනකම් මේ කරලා තියෙනවද? එහෙම ඕන වෙලාවට වහන්නේ නැහනේ. මං හිතන්නේ එහෙම වහන්නේ නැහැ. එතකොට මේක ඔයා කී පාරක් ඇවිල්ලා තියෙනවද ගාලු කොටුවට? ගණන් කරන්න බෑ ඉතින්. දන්නවා ඉතින් ඒකනේ මම ඔය එක්කගෙන යන්නේ. මේක හරි මම දැන් ඔයාගෙන් අහන්න. ගාලු කොටුව හැදුවේ මොන කවුද? පෘතුගීසින්ද ලන්දේසින්ද ඉංග්‍රීසින්ද? තුනම සෝඩේ තියනවා. ගමු. අර තියෙන්නේ රෝමස්සල පන්සල තේන්නේ. වෙන ආතෙන් තේන්නේ. ආතෙන් තේන රෝමස්සල පන්සල තේන්නේ හදේට වීඩියෝ එක. යමුනේ. මේ තියෙන ලයිට් හවුස් එක. ඔයාලට ආතෙන් තේන්නේ ලයිට් හවුස් එක. මුහුද දිහා බලාගෙන වඩේ කනවා කියන්නේ ඒකත් වෙනම එක්ස්පීරියන්ස් එකක් ගාලු කොටුවේ. හැබැයි කොළඹ වන් ගෝල් පේස් එකේ නම් කාලා තියෙනවා. වඩේ දැන් ඔන්න අපි ගාලු කොටුවේ ඉඳන් මුහුද දිහා බලාගෙන වඩේ කන්න යන්නේ. මේ දෙන්නේ පල්ලියද? එතකොට ෆෝවිල් ඒවත් තියෙනවද මේක ඇතුලේ? ඕනේ. ක්‍රිස්තියානි පල්ලියත් ඇතිනේ. මේ මුස්ලිම් පල්ලියන්නේ. එතන පන්සලකුත් තියෙනවනේ. ඔයාට අද දවස ගැන මොකද්ද කියන්නේ? මම හිතා ඒක අහන්නේ. නෑ ඉතින් ඇත්තටම අද කාලේ මදි වුණානේ. ඔන්න ඉතින් ගාලු කොටුවේ ලස්සන පේන්නේ රෑට තමයි. ඔයාලා එනවා නම් රෑ වෙලා ඉන්න කිව්වේ මම මෙන්න මේ හේතුව නිසා. අපි ඊළඟට ගියා ගාලු කොටුවේ තියෙන ඉන්දියන් හට් රෙස්ටෝරන්ට් එකට. ඒ රෙස්ටෝරන්ට් එකේ අනිත් රෙස්ටෝරන්ට් වලට සාපේක්ෂව ටිකක් ගණන් අඩුයි. ඒ හින්දා බජට් එකටත් හොඳ නිසා අපි ගියා ඒ රෙස්ටෝරන්ට් එකට. තුලා හදලා මෙතන දෙන්නේ. මෙතනටද? මට මෙතනට එන්න. ඔව් මෙතනට තමයි එන්නේ. ඔව්නේ. ඔන්න ඉතින් මෙහෙම තමයි ගාලු කොටුවේ බ්ලොග් එක ඉවර වෙන්නේ. තවත් ගාල්ලේ එකම එක බ්ලොග් එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙන මම ඔයාලගෙන් සමගන්නවා. ඔයාලට සුබ දවසක්. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්ස